ආයිබෝවන්. දවසේ ලග්න පලාපල, සතියේ ලග්න පලාපල, මාසයේ ලග්න පලාපල, ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube channelය subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ආයිබෝවන් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. 2025 අප්‍රේල් මාස 3 වන බ්‍රහස්පතින්දා. ඉර උදාව පෙරවරු 6:05ට, ඉර බැසීම පස්වරු 6:19ට. රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 1:35 සිට 3:04 දක්වා. සුබ දිශාව උතුර, මරු සිටින දිශාව දකුණ. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ශිල්ප ශාස්ත්‍ර කරන කාර්යයෙන් සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රැකියා කටයුත්තක් සඳහා ප්‍රදේශයෙන් බැහැරට යෑමට සිදු වෙනවා වගේම මිතුරු සම්බන්ධතාවලට සුබදායක දිනයක්. හදිසි ධනලාභ ලැබීමට වාසනාව තිබෙනවා. ලොතරැයි වාසනා ආදී උරගා බැලීමට සුදුසු දිනයක් වගේම දරුවන් නිසා ඔබ ගෞරවයට පාත්‍ර වන දිනයක්. රැකියා ස්ථානයේ කරදර බාධක මැගහැරී යනවා වගේම තැන්පත් ධනය වැයවීමට යම් යම් හේතු කාරණා යෙදේවි. උරුමයෙන් ඔබට ලැබෙන්නට ඇති දේවල් අහිමි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පුළුවන් කමක් තිබෙනවා නම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණ වලින් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය රතු පැහැය, ජය අංකය අංක 9. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල පොත්පත් ලිපි ලේඛන ආශ්‍රිතව වැඩ කරන්නන්ට යහපත්. තමන් සිටින ස්ථානයේ උසස් තත්වයක් හිමි වෙනවා වගේම විවාහ ජීවිතයට ඉතාමත්ම සුබයි. සමාජීය හා ආගමික අංශයේ කටයුතු වලට නැඹුරුතාවයක් පෙන්눔 කරනවා වගේම කීර්ති ප්‍රශංසා හිමි වේවි. මිතුරන්ගේ සහයෝගය ලැබේවි. මැහුම් ගෙතුම් ආශ්‍රිත රැකියාවල නියුතු අයට අද දිනේ ඉතාමත්ම සුබදායකයි. වැඩි මහන්සියෙන් තොරව ආදායම් ලැබිය හැකි දිනයක්. පුරුෂ පක්ෂයට ස්ත්‍රීන්ගේ ආධාර, උපකාර හා කරුණාව වැඩියෙන් ලැබේවි. ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 5. මිථුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඔබගේ පියාට ඉතාමත්ම යහපත්. ඒ වගේම තමයි පියා සතු දේපල වැඩි දියුණු වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. විවාහ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සාර්ථක වෙනවා වගේම ආගමික භක්තිය වැඩි කරවන්නා වූ දිනයක්. තැන්පත් සිතින් යුක්තව ආගමික වැඩසටහන් වලට යොමු වෙනවා වගේම රැකියාවේ උසස් වීම ලැබේවි. කීර්ති ප්‍රශංසා හිමි වන දිනයක්. ඒ වගේම තමයි ඇසුරු කරන්නන් අතර ඔබ ප්‍රධානත්වයට පත් වේවි. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට අද දිනේ ඉතාමත්ම සුබයි. සහෝදරයෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙනවා වගේම ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් අද දින රස කැවිලි දන් දී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල බුද්ධිමත්ව සිතා තීන්දුව తీරන ගැනීම ඉතාමත්ම වැදගත්. ඔබේ ආදායම් මට්ටම සරු වෙනවා වගේම මවගෙන් උදව් උපකාර ලැබේවි. රැකියා ස්ථානයේදී නම් කල්පනාකාරීව කටයුතු කරන්න. වැඩ කටයුතු අධික දිනයක්. නිවසින් බැහැර ගමනක් යෙදෙනවා වගේම ඔබට වැඩි අභියෝග පැමිණෙන දිනයක්. අභියෝග වලින් ජයත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට කඩිසර ගතිය වැඩි වුණා වූ දවසක්. සිතිවිලි වල චංචල ස්වභාවයන් නැති වෙන්න පුළුවන්. ඔබගේ විවාහ පාර්ශවයේ සම්බන්ධතාවලදී ගැටලු ඇතිවීමට බොහෝ දුරට ඉඩ කඩ තිබෙනවා. ඒ වගේම තමයි තෙල් සහිත ආහාර ආදී තරමක් අහිතකර දිනයක්. ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් කහ සහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය ක්‍රීම් පැහැය, ජය අංකය අංක 2. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල හුදෙකලා වාසයට ප්‍රිය කරන්නා වූ දවසක්. ධනෙ ඉපීමට ඉතාමත්ම ශූරයි. ඒ වගේම ඉතාමත්ම දක්ෂයි. ඉක්මන් තීන්දුව తీරන නොගත යුතු දිනයක්. වෙනදාට වඩා විචාරශීලීව කටයුතු කළ යුතුයි. ඔබ මව්පියන් හා වැඩිහිටියන්ගෙන් උපදෙස් අවවාද ඇහුම්කම් දිය යුතු දිනයක්. අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට යහපත් දිනයක් වගේම සිතාගෙන සිටි අධ්‍යාපනය සම්බන්ධ කටයුත්තක් සාර්ථක වෙන්න පුළුවන්. නඩු හබ සම්බන්ධ සතුටුදායක තීන්දුව తీරන ලැබෙනවා වගේම දේව භක්තිය වැඩි වේවි.
මන්තර ගුරුකම් හා গুপ্ত විද්‍යාව ආදිය කෙරෙහි ඉගෙනීමට ඊ타ත්ම යහපත් දවසක් අද. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා නම් ඊ타ත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය, ජය අංකය අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ආරක්ෂක අංශයේ සේවය කරන අයට රාජකාරීන්ට ඊ타ත්ම යහපත්. ආදායම් තත්ත්වයේ සුබයි වගේම වියදම් තරමක් අඩු වේවි. විවාහ ජීවිතයේදී ගන්නා තීරණ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. හදිසි තීරණ අනුව වැඩ කිරීම තරමක් අවාසිදායකයි. එසේ වුවොත් ඔබට අද දවස තුල සියලු කටයුතු අසාර්ථක වීමේ ඉඩකඩක් පවතිනවා. ධෛර්යවන්තව දිරිමත්ව සියලු කාර්යයන්හි නිරත වීම වැදගත්. අලසකම නැති උද්‍යෝගිමත් දිනයක්. ඒ වගේම තමයි පාලන කටයුතු අද දවස් තුල සාර්ථකයි. විවාද කතික තරඟවලදී ඔබට ජය ලැබෙනවා වගේම සම්මුඛ පරීක්ෂණවලදී වාසියක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ගෘහ ජීවිතයේ සැප තරමක් දුරට අඩු කරන්න පුළුවන්. ප්‍රසිද්ධව කරන මහජන කටයුතු වලින් පාඩු විඳීම සිදු වෙන්න පුළුවන්. ඔබ මවගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙහෙසෙනවා වගේම ආදායම් තත්ත්වයේ ඊ타ත්ම සුබදායක දිනයක්. ඒ වගේම තමයි හවුල්කරුවන් සමග ගනුදෙනු කිරීමේදී වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන්න. තුනටිය ධනහිස් ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ වගේම මනසේ කලබල නොසන්සුන් ගතියක් නැති වෙන්න පුළුවන්. ඔබට සහෝදරයෙකුගේ සතුටුදායක ආරංචියක් ලැබෙනවා වගේම ඔබට පැවරෙන වගකීම් කාර්යක්ෂම විටු කිරීමට ඔබ වග බලා ගන්නවා. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් කොළ සහ කහ වර්ණ වලින් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල වැඩ කටයුතු සැලසුම් සහගතව ආරම්භන්න. ඒ වගේම තමයි රැකියා ස්ථානයේ අස්ථාවරතාවයන් නැති වෙන්න පුළුවන්. ආගමික වැඩසටහන් වලට මැදිහත් වීමෙන් චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගැනීමට උත්සාහ ගන්න. අලුත් වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් තරමක් වැළකී සිටීම තමයි වැදගත් වෙන්නේ. හවුල් ව්‍යාපාර වලින් තරමක් පාඩු සිදු වෙන්න පුළුවන්. ගිවිසුම් වලට අත්සන් කිරීමට අද දිනේ තරම්ම සුබදායක වන්නේ නැහැ. ගෙදර දොර වැඩ කටයුතු තරමක් ව්‍යාකූල වේවි. විවාහ ජීවිතයට බාධා අවහිරතා ඇති වේවි. ගමන් බිමන් අධික වේවි. ඒ වගේම ඔබගෙන් ඉටු විය යුතු යුතුයකම් මගහැරෙන දිනයක්. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් පංච වර්ණ මල් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම සුබයි. ජය වර්ණයේ රතු පැහැය, ජය අංකය අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල දරුවෙකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දවසක්. ණය දීමේදී මෙන්ම ගැනීමේදීද සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි ගෘහ ජීවිතයේ සාමකාමීව පවත්වාගෙන යන්න පුළුවන් වගේම අධ්‍යාපන කටයුතු වලදී අලස බවක් ඇති වෙන්න පුළුවන්. යහපත් මිතුරු ඇසුරක් ඔබට ලැබෙනවා වගේම විනෝද චාරිකාවට සහභාගී වීමට හැකියාව තිබෙනවා. බලාපොරොත්තු ආදායම් ලැබෙනවා. සෙම් රෝග වලින් පීඩා විඳිය අයට සුවයක් ලැබෙන්න පුළුවන්. වැඩිමහල් සොහොයුරුගේ සුබදායක ආරංචියක් ඔබට ලැබේවි. ඒ වගේම තමයි පුළුවන්කමක් තිබෙනවා නම් නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම යහපත්. ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය අංක 3. මකර ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල වෙනත් අයගේ කටයුතු වලට උදව් කිරීමට වෙහෙසවන දිනයක්. අවිවාහකයන්ට මංගල යෝග උදා වෙනවා වගේම ආමාශගත රෝග හට ගැනීමේ ඉඩකඩ පවතිනවා. හවුල් ව්‍යාපාර වලින් පාඩු සිදුවන දිනයක් වගේම අභිමානයෙන් යුතුව දවස ගත කරනවා. විවාහකයන්ට ඊ타ත්ම සුබයි. ගෘහ ජීවිතයේ සතුටින් ගත කරනවා වගේම තරඟවලට ඉදිරිපත් වන්නන්හට ජය හිමි වෙනවා. ඒ වගේම තමයි මිත්‍රයන්ගෙන් ලැබෙන උදව් උපකාර නම් තරමක් දුරට අඩු වේවි. නිර්මාණකරණයට ඊ타ත්ම සුබදායක දිනයක්. යහපත් අදහස් ඇති වෙනවා වගේම ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් කහපාට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 8. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල සමාජ සේවයට සුබදායක දිනයක්.
යටත් සේවකයන්ගෙන් උදව් උපකාර ලැබෙනවා වගේම පිරිස් බලය ලැබේවි. ඔබගේ උත්සාහය තුළ ගේ දොර කටයුතු සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. යම් යම් කටයුතු සම්බන්ධයෙන් ගන්නා තීරණවලදී බාධා අවහිරතා ඉස්මතු වෙන්න පුළුවන්. තීරණ ගන්නා විටදී වෙනත් අයගේ උපදෙස් උපකාර ඉතාමත්ම වැදගත්. ඔබ සිතාගෙන සිටි දෙයක් නොව වෙනත් යමකට පෙළඹීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. පුළුවන්කමක් තිබෙනවා නම් අද දින තුල නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6. මීන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඔබගේ මව වෙනුවෙන් කාලය ධනය වැය කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඉගෙනීමට ඉතාමත්ම සුබයි වගේම අවිවාහකයන්ට මංගල යෝජනා උදා වෙන දවසක්. ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවලදී නම් තරමක් දුරට බාධක මතුවේවි. හවුල් ව්‍යාපාරවලට මුදල් ආයෝජන කිරීමේදී දෙවරක් සිතා බලා කටයුතු කරන්න. පොත්පත් ආශ්‍රිත කටයුතු වලදී විශේෂයෙන්ම ශාස්ත්‍රීය කටයුතු වලට ඉතාමත්ම සුබයි. ක්‍රියාශීලීව ඔබගේ වැඩ කටයුතු වල නිරත වෙනවා වගේම පදිංචි ස්ථානයෙන් බැහැරව යම් කරුණු කාරණාවකට ඉඩට යෑමට ඉඩ කඩ තිබෙනවා. තැපැල් ලිපිකරු වෙළඳාම නැත්නම් චිත්‍ර කැටයම් කර්මාන්තවල යෙදෙන අයට එවැනි සේවය කරන අයට ඉතාමත්ම සුබයි. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් බෝධිය වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඉතාමත්ම යහපත්. ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය අංක 3.